Hi guys, ඉතින් welcome to my travel channel. ඉතින් ඔන්න අදත් මම travel කරන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අද අපි travel කරන්න හිතන් ඉන්නේ මේ ලෝකේ තියෙන ලංකාවේ තියෙන එකම දෙව්ලොව. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ එකම දෙව්ලොව කොහෙද? කුඹල්වල මහමෙවුනා අසපුව. ඉතින් අද මම යන්න හිතන් ඉන්නේ කුඹල්වල මහමෙවුනා අසපුවට. මම ආසයි ඉතින් ඇවිදින්න පොඩක් පයින් ඒ නිසා ඉතින් වීල් එක ආපු එක්කෙනා ඉතින් බැහැලා දැන් මේ උඩට පයින් යන ගමන් මේක තියෙන්නේ යාළුවනේ බණ්ඩාරවල බදුල්ල පාරේ තමයි මේ කුඹල්වල මහා අසපුව තියෙන්නේ. ඔයාලා නුවරඑළියෙන් එනවා නම් නුවරඑළිය පැත්තෙනුත් තියෙන ෂොට් කට් එකක් එන්න පුළුවන්. යාළුවනේ ඉතින් මේ වගේ පයින් තමයි ඉතින් යන්න ආස හැමතරම. ඉතින් ආයෙ වීල් එකට නැංගින් යාළුවනේ මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ. කතා කරලා වැඩක් නැහැ ඒ තරම් ට්‍රැෆික් එකක්. මොකද අපි ගිය දවස් අවුරුද්දෙන් පස්සේ අපි ගියේ. ඒතර ඉතින් නිවාඩුවත් එක්ක කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. ඉතින් යාළුවනේ මේ තරම් මේ වගේ view එකක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. අන්න ඉතින් අපි කුඹල්වල මහමෙවුනා අසපුවට ආවා. මේ තියෙන්නේ කුඹල්වල අසපුවේ ස්ටාර්ට් එකේ දැන් තියෙන view එක. එක්කනේ යාළුවනේ සුපිරිම view එකක් තමයි තියෙන්නේ. ආය කතා කරන සුපිරිම view එකක්. පට්ටම ලස්සනයි. ලොකේෂන් එක පට්ටම ලස්සනයි. ඉතින් ඉතින් මම උඩහට යන්න කියලා තමයි දැන් බැලුවේ. මගෙත් එක අනිත් ආපු කට්ටිය නම් වීල් එක පාක් කරන්න ගියා. ඉතින් අපි උඩට නැගලා බලමු කොහොමද කියලා. ආය සුපිරියටම ක්ලීන් එකම තියෙනවා යාළුවනේ. ආය කියන්න වරදක් නැහැ. ඒ තරම් ලස්සනයි. එක්කනේ යාළුවේ නගින්න view එක තව ලස්සන වෙනවා. උඩටම ගිහත් අපි view එක පෙන්නන්නම්කෝ කොච්චර ලස්සනද බලන්නකෝ එතකොට. ඉතින් යාළුවනේ ඔයාලා මේක background music නම් දාන්නේ නැහැ ගණන් ගන්න එපා. මොකද මම ඔයාලට natural look එක දෙන්න ඕන නිසා තමයි මම background music දාන්නේ නැත්තේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ උඩට නගින පාර. සෙනඟ ගොඩක් හිටිය අපි ගිය දවසේ නම්. නැත්තම් වෙනදට මෙච්චර සෙනඟක් නැහැ. මේක තමයි ඉතින් යාළුවනේ මේ ලෝකේ ලංකාවේ තියෙන දිව්‍ය ලෝකයක් වූ බඳු මහමෙවුනා අසපුව. සුපිරිම ලොකේෂන් ටිකක් තමයි යාළුවනේ බලන්න තියෙන්නේ. සුපිරි ආය කතා දෙයක් නෑ. ඒ තරම් ලස්සනයි. මේ තියෙන යාළුවනේ මගේ දෙවෙනි තට්ටුවට කියලා කියන්නේ දෙවෙනියට උඩරම තියෙන ලොකේෂන් එක. ඒ තරම් ලස්සනයි මේක. ඔයාලටම පේනවා ඇති සුපිරිම ලොකේෂන් එකක් පේන්නේ. කොහොම හරි යාළුවනේ මේකට උඩටම ගියාම පේනවලු පළාත් 4ක්. ඇත්තද දන්නේ පළාත් 4ක් පේනවලු ලොකේෂන් එකට. ඉතින් යාළුවනේ මේ තියෙන මහමෙවුනා අසපුව චෛත්‍යයක් ඇතුළේ තමයි හැමදේම තියෙන්නේ. මේ තියෙන ඉතින් චෛත්‍යය ඇතුළේ මම වැඳගත්තා. දැන් බැලුවේ මේක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ යාළුවනේ. ඒකයි මේ හොරෙන් වීඩියෝ කරේ. කොපියට අදිද්දන්නේ නැහැ මම හොරෙන් වීඩියෝ කරේ මේක. ඔයාලට මේක දෙන්න ඕන නිසා තමයි මේ මම දැකපු දේවල් ඔයාලා බලන්න ඕන නිසා තමයි මම මේක හොරෙන් හරි වීඩියෝ කළේ. ඉතින් බලන්න යාළුවනේ කොච්චර ලස්සනද කියලා. ආයි දිව්‍ය ලෝකයක්ම තමයි ඉතින්. ආය මාරම ලස්සනයි යාළුවනේ. ඒ තරම් මාර ආය ඇස් දෙක ගන්න හිතෙන්නේ බැලුවට පස්සේ. ඒ තරම් ලස්සනයි මේක. ඔයාලා බලන්නකෝ. ඔයාලත් අනිවාර්යෙන් මේක එන්න ඕනේ බලන්න. ඒ තරම් ලස්සන යන්න. ඉතින් ඔන්න මම එළියට ආවා දැන් බලලා ඉවර වෙලා. මේ තියෙන යාළුවනේ එළියට පේන ලොකේෂන් එක ඒ තරම් view එකක් පේනවා එළියට. මම ඔයාලට කියවනේ යාළුවනේ පළාත් 4ක් පේනවා කියලා. ඉතින් ඔන්න පළාත් 4 තමයි ඔයාලා බලා ගන්න පුළුවන් උනේ. ඉතින් යාළුවනේ මේකේ ගණ්ඩාරයකුත් තිබ්බා. මේ එළිය උඩම කැලේට ආවට පස්සේ පේන ලොකේෂන් එක. ඒ තරම් ලස්සන view එකක් පේනවා මේකට. මේ තියෙන යාළුවනේ එළියට පේන විදිය ලොකේෂන් view එක. මේ තමයි ඉතින් මහමෙවුනා අසපුව ඉස්සරහා කෑල්ල ස්ටාර්ට් ඉස්සරහා. යාළුවනේ මේ හරිය තියෙනවා යාළුවනේ උඩමළුවේ පොත් මැදුරක් තියෙනවා. පොත් මැදුරක් කියන්නේ අපි ලයිබ්‍රරි එකක් වගේ එකක් තමයි මේක. පොත් අපිට ගන්න පුළුවන්, පොත් තියන්න පුළුවන්. ඒ වගේ ස්ථානයක්. මේක උඩට යාළුවනේ වතුර නැහැ. වතුර නැහැ කියන්නේ උඩම නෙවෙයි යාළුවනේ මේක හදලා තියෙන්නේ. ඉතින් වතුර පල්ලෙහෙන් තමයි ගේන්නේ. නිසා අනිවාර්යයෙන් ඔයාලා යනවා නම් වතුර පිටිමැස්සෙන් පාවිච්චි කරන්න. උඩ වතුර නැහැ.
අපි වෙන දවස්වල නම් මේ වගේ දන්සල් එහෙම තියෙනවනේ උඩමුවේ. අද නම් දන්සල් තිබෙන්නේ නැහැ. දන්සල් නැති දවසක්ලු මේ හරිය. තියාන මේ වගේ වැට තමයි සම්පූර්ණයෙන්ම ගහලා තියෙන්නේ. පට්ටම ලොකේෂන් එකක් තියෙන්නේ ආයේ සුපිරි. තියාන්නේ මම තව පොඩ්ඩක් ඉන්න කියලා බැලුවේ. මේ තියෙන සුපිරිම ලොකේෂන් එක වල පේන නිසා වටේම ඇවිත්තා. බුද්ධෝ භගවති ඉතිසෝ මාරම සෙනඟක් තමයි හිටිය යාළුවනේ අද මම ගිය දවසේ නම් මේක ඉස්සරහා පෙනෙන යාළුවනේ මම වුණා අසපුව කුමල් දෙල ඉතින් ඔයාලා බලා ගන්නකො ඉතින් view එක කොච්චර ලස්සනද කියලා. එතන ලස්සන view එකක් තමයි මේකේ තියෙන්නේ. යාළුවනේ වැඳ පුදාගෙන උනමින් පල්ලෙහාට බහින ගමන් දැන් ඉන්නේ. මට පල්ලෙහාට බහින වෙලාව වෙනකොට වීඩියෝ එක ගන්න බැරි වුණා. මම අන්තිමට ගිය වීඩියෝ කරා. මේ වගේ සපත්තු තියෙන තැනක් කියම තියෙනවා. උඩ නගින්න කලින් ඉතින් කියලා යන්න පුළුවන්. යාළුවෝ ඔය වගේ තමයි අපිට මහා මෙවුනා අසපුව බලා ගන්න පුළුවන් වෙන යාළුවෝ. ඉතින් ඔය වගේ ඉතින් අපේ යාළුවෝ අපි ආපු අයත් එක්ක ඔන්න පල්ලෙහාට අපි ඇවිදින් ගියා. මේ වගේ පල්ලෙහාට යන්න තමයි ඉතින් මෙතන මේ තියෙන මම ඔයාලට කිව්ව මතක ඇතිනේ යාළුවෝ දන්සල් එහෙම දෙනවා කියලා. ඉතින් මේ දන්සලට වෙනම තැනක් තියෙනවා ඒ වගේ හදලා. එතන තමයි දන්සල තියෙන්නේ. අද නම් වහලා දන්සල. අඟහරුවාදා ඉරිදයි වහනවා. අපි ගියේ ඉරිදා. ඒ නිසා එදා වහලා තිබ්බේ. මෙතන යාළුවනේ ඔයාලට පුළුවන් අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. රුපියල් 5යි අයිස්ක්‍රීම් එකක්. ඉතින් අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. වැඩිපට මහනුවර බස් එක දැම්ම නම් හරියන්නේ නැහැ අපිට. මොකද මේ පාඩු ඉන්න වට අමාරු නම් ඉඳා ගන්න පුළුවන් කාර්යය. ඒ නිසා ට්‍රැෆික් එක වැඩි කිව්වා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ පල්ලෙහාට පයින් ගියා ඊට පස්සේ බයික් එක කරගෙන ඉන්න ඕනේ. ඉතින් පල්ලෙහාට යද්දි පාට ලොකේෂන් එක සුපිරිම ලොකේෂන් එකක් තියෙන්නේ.